නැචරල් ඉන්ග්‍රීඩියන්ස් දෙකක් පාවිච්චි කරලා මෙන්න මේ වාසිය ඔක්කොම ගන්න පුළුවන් මේ විදිහේ ෆේස් මාස්ක් එකක් හදන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ. ඉතින් මේ ෆේස් පැක් එක හදන්න ඔයාලට කී ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට ඕන වෙනවා මුල්තානි මිට්ටි. ඉතින් මුල්තානි මිට්ටි කියලා කියන්නේ ඉන්දියාවේ ගොඩක්ම සුප්‍රසිද්ධ නැචරල් ක්ලේ එකක්. ඉතින් මේ නිසාම අපේ ස්කින් එකට ගොඩක් හොඳ බෙනිෆිට්ස් ගොඩාක් එකතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලට තියෙන මට වගේ ටිකක් ඔයිලි ස්කින් එකක් නම් ඔයාගේ ස්කින් එකේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න, ඒ වගේම එන්ලාර්ජ් පෝස් තියෙනවා නම් මේ එන්ලාර්ජ් පෝස් අඩු කරලා ඔයාගේ ස්කින් එක හොඳට ටයිටන් කරන්න, පිම්පල්ස් ඇක්නි වගේ දේවල් තියෙනවා නම් ඒ දේවල් කියෝ කරන්න වගේම පිම්පල්ස් ඇක්නි කලින් ඇවිල්ලා ඒ වලින් බ්ලෙමිෂ් මාර්ක්ස් ඉතුරු වෙලා තියෙනවා නම් මේ බ්ලෙමිෂ් මාර්ක්ස් පවා සුවපත් කිරීමේ හැකියාවක් මුල්තානි මිට්ටි වලට තියෙනවා. මීට අමතරව ඔයාගේ ස්කින් එකට හොඳ සොෆ්ට්නස් එකක්, ස්මූත්නස් එකක් එකතු කරලා ඕවරෝල් ඔයාගේ ස්කින් එකේ බ්‍රයිට්නස් එක වැඩි කරන්න පුළුවන් ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ මුල්තානි මිට්ටි කියලා කියන්නේ. ඉතින් මේ මුල්තානි මිට්ටිය ඔයාලට වතුරත් එක්ක මික්ස් කරලා හරි ඇලෝවෙරා ජෙල් එකක් එක්ක හරි රෝස් වෝටර් එකත් එක්ක හරි මික්ස් කරලා මේ පැක් එක හදා ගන්න පුළුවන්. හැබැයි අද මම මේකට ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එකක් එකතු කරනවා. ඒ ඇවිල්ලා සැෆ්‍රන් වෝටර්. ඉතින් ඕගොල්ලෝ දන්නවා සැෆ්‍රන් කියලා කියන්නේ අපේ ස්කින් එකට හොඳ ලස්සන ග්ලෝ එකක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම හොඳ පැහැපත් භාවයක් එකතු කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක් නේ. හැබැයි ඒ විතරක්ම නෙවෙයි. සැෆ්‍රන් වෝටර් වලට හැකියාවක් තියෙනවා. ඔයාගේ මූණේ ගොඩක් ඔයිලිනස් එකක් තියෙනවා නම් මේ ඔයිල් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම තමයි ඔන්න ඔයාගේ ස්කින් එකේ පිම්පල්ස් ඇක්නි එනවා නම් මේ දේවල් වලට හොඳ ට්‍රීට්මන්ට් එකක් විදිහට ඔයාලා සැෆ්‍රන් පාවිච්චි කරන්න පුළුවන්. මීටත් අමතරව සැෆ්‍රන් කියලා කියන්නේ ඉතාමත්ම හොඳ ඇන්ටි ඒජින් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේ නිසාම තමයි ඔයාගේ හැමේ තියෙන යූත්ෆුල්නස් එක වැඩි කාලයක් තියාගන්නත් ගොඩක් දෙනෙක් මේ සැෆ්‍රන් රෙකමන්ඩ් කරන්නේ. ඉතින් සැෆ්‍රන් කියලා කියන්නේ ඇත්තටම ඔයාට ටී එකක් විදිහට බොන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අද මම පාවිච්චි කරන විදිහට ඔයාට පුළුවන් ෆේස් පැක්ස් වලටත් පාවිච්චි කරන්න. එහෙනම් ගිහලා බලමු මේ 2 ඉන්ග්‍රීඩියන්ට් ෆේස් පැක් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ පැක් එක හදාගන්න අද මම පාවිච්චි කරන්නේ සැෆ්‍රන් වෝටර් සහ මුල්තානි මිට්ටි. ඉතින් මෙන්න මේ විදිහට උදායුර් බ්‍රෑන්ඩ් එකේ එන හයි ක්වොලිටි සැෆ්‍රන් තමයි මම මේකට යූස් කරන්නේ. ඉතින් ෆස්ට් ස්ටෙප් එක විදිහට මද උණුසුම් වතුර චුට්ටක් අරගෙන මේකට සැෆ්‍රන් රේණු කිහිපයක් මේ විදිහට දාලා විනාඩි 5ක් විතර පෙඟෙන්න තියෙනවා. මීට අමතරව මට තව ඕන වෙනවා මුල්තානි මිට්ටි. ඒකටත් මම යූස් කරන්නේ උදායුර් කියන බ්‍රෑන්ඩ් එකේ එන බ්‍රයිට්නින් ෆේස් ඇන්ඩ් බොඩි මුල්තානි මිට්ටි එක. මේකත් ගොඩක්ම හයි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේවා high quality ingredients use කරොත් තමයි ඔයාට හොඳ results ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක් මේ විදිහට මම මේකට එකතු කරලා පොඩ මේ විදිහට saffron water එක mix කරලා මේක thick paste එකක් විදිහට මම මේක mix කරගන්නවා. ඉතින් මෙතනදී මෙන්න මේ දාගත්ත රේණු ටික හිමීට අයින් කරගන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ වගේ thick paste එකක් විදිහට මේක mix කරගන්න. ඉතින් ඔයාට තියෙන face pack එක apply කරන්න කලින් ඔයාගේ මුළු මූණම හොඳින් පිරිසුදු කරගන්න එක අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ඊළඟට second step එක විදිහට සාමාන්‍යයෙන් මම නම් face pack එකක් එකතු කරන්න කලින් මගේ skin එක හොඳට exfoliate කරගෙන ඉන්නවා. මොකද හැමේ මැරුණු සෛල තිබ්බම ගොඩක් වෙලාවට අපි එකතු කරන serums වර්ග, moisturizers වර්ග විතරක්ම නෙවෙයි face pack එකක් වුණත් අපේ skin එකට හොඳට absorb කරන්නේ නැහැ. ඉතින් මේ නිසාම ඔන්න ඔයාගේ skin එක හොඳට exfoliate කරලා මැරුණු සෛල ඉවත් කරගෙන තියෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට ඉතින් ඔයාලට පුළුවන් මේ හදාගත්ත face pack එක skin එකට apply කරගන්න. ඉතින් මේ පැක් එක ආලේප කරනකොට ටිකක් thick layer එකක් විදිහට අනිවාර්යයෙන්ම apply කරගන්න ඕනේ. ගොඩාක් දියාරුවට ඒක නිසා මේ පැක් එක හදාගන්න එපා. මේ වගේ වැක්කිරෙන්නේ නැති ගානට ටිකක් thick වට තමයි මේක හදාගන්න ඕනේ. උනට smooth පැක් එකක් විදිහට තමයි හදාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහේ ටිකක් thick layer එකක් විදිහට මේක apply කරන්න පුළුවන්. ඔයාට කැමති නම් මේක චුට්ටක් විතර තියලා කියන විනාඩියක් දෙකක් තියලා second layer එකක් apply කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම ගොඩාක් oily වෙන නහය දෙපැත්ත නලල නිකට වගේ ඒරියාස් වල ටිකක් වැඩිපුර මේ පැක් එක ආලේප කරලා මිනිත්තු 20ක් විතර තියන්න. ඉතින් මිනිත්තු 20ක් විතර තිබ්බට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේක කම්ප්ලීට්ලිම dry වෙලා නැහැ. මේ ගානට තියදී wash කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට wash කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඉතින් instantlyම skin එක glow වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ face pack එකකින් පස්සේ toner එකක් ඒ වගේම හොඳ aloe vera gel එකක් use කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩක් හොඳයි හොඳ moisturizer එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම්. සාමාන්‍යයෙන් මේ වගේ පැක්ස් පාවිච්චි කරාට පස්සේ ස්කින් එක ටිකක් ඩ්‍රයි වෙන්න බලනවා. මොකද අර මුල්තානි මිට්ටි එකෙන් කරන්නේ අපේ ස්කින් එකේ තියෙන ඕන් නැති ඔයිල්ස් අරෝම ඔක්කොම ටික එළියට ඇදලා ගන්න එකනේ. ඉතින් ඒක නිසා ඔයාගේ ස්කින් එකට ගැළපෙනම විදිහේ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඉතින් අද දවසේදී මම පාවිච්චි කරන්නේ මෙන්න මේ උදායුර එකේ එනම කුංකුමාදී ෆේස් ක්‍රීම් එක. ඉතින් මේක ඔයාට ඔයිලි ස්කින් එකක් තිබ්බත් ඩ්‍රයි ස්කින් එකක් තිබ්බත් කොම්බිනේෂන් ස්කින් එකක් තිබ්බත් යූස් කරන්න පුළුවන්. ස්කින් එක ගොඩාක් ඔයිලි කරන්නේ නැහැ. හැබැයි ස්කින් එකට අවශ්‍ය කරන
තෙතමනේ පෝෂණය එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. ස්පෙෂලි මේකේ සැෆ්‍රන් එකතු කරලා තියෙන නිසා අපේ ස්කින් එකට මම අර කලින් කිව්ව බෙනිෆිට්ස් ඔක්කොම ටිකත් මේකේ එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා කැමති නම් මේ මොයිස්චරයිසර් එක හරි එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා කැමතිම ඇලෝවෙරා ජෙල් එකක් හරි යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට ඔන්න ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා. ඒ ඇවිල්ලා උදායුර එකේ මුල්තානි මිට් එකක් ඔයා මිලදී ගන්නවා නම් ඔන්න ඔයාට 20% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. කරන්න තියෙන හරිම ලේසි දෙයක් මෙන්න මේ කෝඩ් එක යූස් කරන්න. විශේෂයෙන්ම ඔයාට පුළුවන් උදායුර ප්‍රොඩක්ට්ස් දැන් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එක through ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ TikTok, Instagram, Facebook කියන social media through ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර් එකට කතා කරලා මේ නිෂ්පාදනයන් ගැන වැඩි විස්තර දැනගෙනම ඔන්න ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ස්පෙෂලි මේ ඔෆර් එක තියෙන්නේ මුල්තානි මිට් එකට. ඒක නිසා ඔන්න ඔයාට පුළුවන් මේ මුල්තානි මිට් එක අරගෙන ඔයාට කැමති විදිහට ෆේස් පැක්ස් හදාගන්න. ඉතින් අද මම පෙන්නුවේ එක වේරියේෂන් එකක් විතරයි. ඔයගොල්ලන්ට පුළුවන් මේකට යෝගට් එකතු කරන්න, එහෙම නැත්නම් රෝස් වෝටර් එකතු කරන්න පුළුවන්. හදිස්සියක නම් ඉන්නේ ඔයාට පුළුවන් normal water වලින් හරි කමක් නැහැ. මෙන්න මේ පැක් එක හදාගෙන apply කරන්න. ඉතින් මේක මූණට විතරක් නෙමෙයි මුළු body එකටම use කරන්න පුළුවන්. ඔයාගේ skin එක පැහැපත් කරගන්න වගේම ඔයාගේ skin එකේ තියෙන texture එක improve කරගන්න මේ හැම දෙයකම ඔයාට use කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී මම පාවිච්චි කරපු මේ products තුනම ඔයගොල්ලන්ට පුළුවන් උදායුරු website එකෙන් ඒගොල්ලෝගේ social media වලින් මිලදී ගන්න හැකියාවක් තියෙනවා.